අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද අපේ වෙබ් ඇප් එක ඔයාලා පාවිච්චි කරන්න ඕනේ කියලා. මුලින්ම දැන් link එකෙන් ඔයා join වෙනකොට ඔයාගෙන් නමක් ඉල්ලයි, email එක ඉල්ලයි, password එකක් ඉල්ලයි. ඔය නමට ඔයා කැමති නමක් දෙන්න. ඔය නම පෙන්වන්නේ දැනට ඔයාට විතරයි. ඊට පස්සේ email එකට ඔයාගේ email එක දෙන්න, password එක දෙනකොට හොඳට මතක හිටින password එකක් දෙන්න. මොකද ඔයාට නැවත නැවත වෙබ් ඇප් එකට join වෙනකොට ඒ password එක ඕනේ වෙනවා. හරිද? හරි. දැන් ඔයා ලොග් වුණා කියලා හිතන්නකෝ. ලොග් වුණාට පස්සේ ඔයාට වෙන්න මෙහෙම. මෙතන උඩින් ඔයාට වෙන්නනවා විභාගයට තියෙන දවස් ගන්න. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ අපේ channel එකේ link එක. ඊළඟට වෙන්න මේ වගේ tabs පහක් තියෙනවා. අපි එකින් එක කතා කරන් යන් පිළිවෙලකට ඔයාලා මේක පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා. මුලින්ම මේ study plan එකේ පල්ලෙහාට යනකොට ඔයාලට තියෙනවා today's focus section එක. ඒකේ තමයි ඔයාලට වැදගත් දේවල් ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ අද දවසේ ඔයා මොනවද බලන්න ඕනේ කියලා තමයි මේකේ තියෙන්නේ. අද දවසේ ඔයා මොනවද බලන්න ඕනේ කියලා මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ඕගනික් පාඩම් කරන්න. මෙහෙම වැඩ ටාස්ක් කීපයක්ම තියෙනවා. මේකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි මේකේ පාඩම් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් මොකක් හරි දෙයක් පළවෙනි තාවට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ඉනිෂියල් ස්ටඩි එක. ඊට පස්සේ අපි අතින් වෙන ලොකු වැරද්දක් නේ අපි ආයේ මතක් කරන්නේ නැති එක. මේ වෙබ්සයිට් එකේ තියෙන වැදගත් ෆීචර් එකක් තමයි ඔයාලා අතින් ඒ ස්පේස් රිපිටිෂන් එක හරියටම කරනවා. මේකෙත් මේ තියෙන ප්ලෑන් එකට වැඩේ කරගත්තොත් ඔයාලා ස්පේස් රිපිටිෂන් එක හරියටම කරනවා. මේ හින්දා මෙතන පාඩම් කරන එක ආකාර දෙකක් තියෙනවා. මේ මෙතන ඕගනික් පේනවනේ රිවිෂන් ඕගනික් උඩින්ම තියෙන. ඒක ඉනිෂියල් ස්ටඩි එක. පළවෙනි වතාවට ඉගෙන ගන්න එක. හැබැයි මෙන්න මෙතන තියෙන වර්නියර් කැලිපරේ මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමාන එක රිවිව් එක. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක ලොන්ච් කරන්න කලින් අපි පාඩම් කරපු එකක් අපි එන්ටර් කරා මේකට. මොකද රිවිව් එක පෙන්වන්න එපා වලට පෙන්වන විදිය. මෙතන ওই විදිහට තමයි රිවිව් එක පෙන්වන්නේ. ඒ කියන්නේ කලින් පාඩම් කරපු එකක් ආයෙ මතක් කරගන්න තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන් ඊළඟ ටැබ් එකට වීක්ලි ෂෙඩියුල් එක. වීක්ලි ෂෙඩියුල් එකේ තියෙන්නේ අද ඉඳන් සතියක් ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා. අද ඉඳන් සතියක් ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා වැදගත්ම ටැබ් එකේ තමයි ටයිම් ටේබල් එක. මේකේ තියෙන එක එක දවසේ මොන සබ්ජෙක්ට් වලද බෙදාන තියෙන්නේ සහ මොන සබ්ජෙක්ට් වලින්ද පාඩම් කරන්නේ මොන වගේද පාස් පේපර්ස් කරන්නේ සහ මොන වගේද මොඩල් පේපර්ස් කරන්නේ කියලා. උදාහරණයක් විදිහට සඳුදා දවසේ රිවයිස් කරගන්න තියෙන්නේ කෙමිස්ට්‍රි, පාස් පේපර්ස් කරන්න තියෙන කෙමිස්ට්‍රි, මොඩල් ප්‍රශ්න කරන්න තියෙන්නේ ෆිසික්ස් වලින්. තේරුණාද? ඊට පස්සේ අඟහරුවාදා දවසේ රිවයිස් කරගන්නේ බයෝමැත්ස්, පාස් පේපර්ස් කරන්නේ බයෝමැත්ස්. ඊට පස්සේ මොඩල් ප්‍රශ්න කරන්නේ ෆිසික්ස් වලින්. ওই විදිහට තමයි ප්ලෑන් එක තියෙන්නේ. අපි ඉරිදා දවසේ තියාන තියෙන්නේ මේ සතිය පුරා මග ඇරිච්ච වැඩ කරන්න සහ ෆිසික්ස් ප්‍රැක්ටිකල් කරන්න. හොඳයි. අපි දැන් යන්කෝ අපෝ ටයිම් ටේබල් එකට. ටයිම් ටේබල් එකට නෙමෙයි. ස්ටඩි ප්ලෑන් එකට. දැන් අපි හිතමු මෙතන දැන් ඔයාලා ටාස්ක් එකක් කම්ප්ලීට් කරා. කම්ප්ලීට් කරන්න ගිහලා මේ ටාස්ක් එකක් කරන්න යන්කෝ. ඔයා ටාස්ක් එකක් කරන්නයි දැන් ඉන්නේ. ඔයාලට මෙතන වැඩ ගොඩාක් පෙන්නනවා. අපි මේ වැඩවලට ඔයාලට සජෙස්ට් කරනවා ටයිම් එකක්. ඒක තමයි ඔය සුදු පාට කොටුවක් ඇතුලේ තියෙන ඉනිෂියල් ස්ටඩි කියලා. අන්න ඒකට දකුණු අත පැත්තෙන් පෙන්නන්නේ අපි ඔයාලට සජෙස්ට් කරන වෙලාව මේක කරන්න කියලා. ඔයා ඒ වෙලෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් වෙලාවක ඔයා ඒක කරගන්න. දැන් අපි හිතමු මම දැන් ඕගනික් බලා ගන්න යන්නේ. මම ටච් කරනවා මේ ඕගනික් කියන ටාස්ක් එක උඩ. අන්න එතකොට ඔයාට ඒ ටාස්ක් එකට අවශ්‍ය වෙන සියලුම රිසෝසස් මේක ඇතුලේ අපි දාලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඕගනික් කළ අද දවසේ අපි බලා ගන්න කියලා වාට කියන කොටස් වලට අදාළ වීඩියෝ ටික, ඒකේ ටියුට් එක, ඒ ඔක්කොම ටික මේකේ අන්තර්ගත වෙනවා. හොඳද? ඊට පස්සේ සමහර දේවල් තියෙනවා ඒවට අදාළ රිසෝසස් මොකුත් නැහැ. දැන් ඒ නිසා දැන් මෙතන පේනවා ඇති මේ ඕගනික් මේ ටාස්ක් එකේ මෙතන ඔයාලට වීඩියෝ සහ ටියුට් එකක් අන්තර්ගතයි කියලා ලකුණු වලින් පෙන්නනවා මේ. තියෙන්නේ අර ලොගෝ එකක් වගේ එකක්. උනාට මේ පාස් පේපර් එකේ බලන්න ඒකේ මොකුත් නැහැ. ඒ කියන්නේ මේක ඇතුලේ කිසිම රිසෝසස් එකක් නැහැ කියලා. අපිට විවරණය දාන්න නම් අමතක වුණා. විවරණය ඇඩ් කරාට පස්සේ මෙතනත් පෙන්නයි ටියුට් එකක්. දැනට නම් මොකුත් නැහැ. ඊට පස්සේ මෙතන පේනවා අද රෑ කරන්න තියෙන මොඩල් ප්‍රශ්න ටික. මේ
question practice එකක් තියෙනවා. ඒකත් initial study එකක්. ඒක තියෙන්නේ රෑ 9 ඉඳන් 11 වෙනකම්. අර අද දවසේ කරන්න දෙන physics practice එක. physics ප්‍රශ්න පුහුණුව. ඒක අපි ටච් කරොත් ඒකේ ඔයාට ඕන වෙන පේපර් එක සහ මාකින් ස්කීම් එක දාලා තියෙනවා. ඔය විදිහට ඒ වගේම අපි කරන් යන වැඩක් තමයි බයොලොජි කරන කට්ටියන්ට හැමදාම එසේ ප්‍රශ්න දෙකක් අපි ලියන්න දෙනවා. ඒ ප්‍රශ්න දෙකට පේපර් එක මේ විදිහට දාලා තියෙන එසේ ප්‍රශ්න දෙකේ කියන්නේ ප්‍රශ්න දෙක මාකින් ස්කීම් එක අද රෑ විද්දි වැටෙනවා. හරිද? දැන් මෙතන ප්‍රැක්ටිකල් එක බැලුවත් ඒකෙත් ඕන වෙන වීඩියෝ ටික සහ ටියුට් එක දාලා තියෙනවා. හොඳයි. දැන් මම කියන්නේ මේ වෙබ්සයිට් එකේ තියෙන වැදගත්ම ෆීචර් එකක් තමයි මේකේ තියෙන ස්පේස් රෙපිටිෂන් ප්‍රෝග්‍රෑම් එක. අන්නේ ස්පේස් රෙපිටිෂන් ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහ තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමු අපි මොකක් හරි දෙයක් පාඩම් කරනවා. අපි අද දවසේ කරන්න තියෙන එකම බලමු. හරි අද දවසේ ඕගනික් බලන්න තියෙනවනේ ඔයාලට. ඔයා ඕගනික් පාඩම් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ටික දවසකින් අමතක වෙලා යනවා. ස්පේස් රෙපිටිෂන් එකක් හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒක අමතක වෙලා යනවා. ඒ නිසා අපි හරියට හරි කාල ප්‍රාන්තරයක් ඇතුලේ මේ දේවල් නැවත නැවත මතක් කරගන්න ඕනේ. අන්න ඒකට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. මේක ඔයාට මුකුත් බලලා කරන්න දෙයක් නෑ. මෙතන වෙන්නන්නේ ඒක වෙන විදිහ. ඔයාට කරන්න තියෙන්නේ අර today's focus එකේ පෙන්නන වැඩ ටික. එච්චරයි. තේරුණාද? මේ දැන් මෙතන බලන්න. දැන් අපි අද දවසේ ඕගනික් ඉගෙන ගන්නවා. 11 වෙනි මාසේ 17 වෙනිදා. ඉගෙනගෙන දවසකින් අපි ඒක මතක් කරගන්නවා. 11 වෙනි මාසේ 18 වෙනිදා. ආයි දවස් දෙකකින් අපි ආයෙත් මතක් කරගන්නවා. 19 වෙනිදා. ඉගෙනගෙන දවස් 4කින් ආයෙත් මතක් කරගන්නවා. 21 වෙනිදා. සහ ඉගෙනගෙන දවස් 8කින් ආයෙත් මතක් කරගන්නවා. ඒ කියන්නේ 25 වෙනිදා. එතනින් ඉවර වෙන්නෙත් නැහැ. දැන් දවස් 8න් පස්සේ තියෙන්න බෑ මොකද ප්‍රෝග්‍රෑම් එක. ඔයා මේ වැඩ පහ හරියටම කම්ප්ලීට් කරොත් වැඩේ කම්ප්ලීට් කරන විදිහ අපි කියලා දෙන්නම්. වැඩ පහ ඔයා හරියටම කම්ප්ලීට් කරගත්තොත් ඊට පස්සේ රැන්ඩම් රිකෝල් එකක් යනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මේ වැඩ පහම හරියට ඉවර කරපු කෙනෙක් කියලා. සති දෙකකට පාරක් අහඹු දවසක ඔයාට මේවා මතක් කරගන්න කියලා එයා today's focus එකේ පෙන්නනවා. දැන් මේ ඕගනික් කියන මාතෘකාව ඔයාට එතන පෙන්නයි. මේ ඕගනික් වල පළවෙනි දවස. මෙතන day 1 කියන එක ඇඩ් කරන්න බැරි වෙලා. ඕගනික් වල day 1 එකේ කරපු දේවල් ආයේ මතක් කරගන්න කියලා random recall කියලා alert එකක් ඔයාට පෙන්නයි today's focus section එකේ. ඒ විදිහටම අනික් ටාස්ක් වලටත් ඒ වගේ අවශ්‍ය විදිහට recall එක සිද්ධ වෙනවා. අන්නේ random recall එකෙත් ඔයාට අවශ්‍ය වෙන material ටික resources ටික එතන පෙන්නනවා. හොඳයි. අපි දැන් බලමු කොහොමද ටාස්ක් එකක් ඔයා කම්ප්ලීට් කරන්න කියලා. ඔයා වෙබ්සයිට් එකට ආවා. අද දවසේ කරන්න තියෙන දේවල් ටික බැලුවා. දැන් අපි හිතමු මෙතනින් ඔයා යනවා. මේ material ටික පාවිච්චි කරනවා. ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරනවා. මෙන්න මෙතන කොළ පාටින් පෙන්නනවා mark task complete කියලා. අන්න ඒක ටච් කරලා ඔයාලට පුළුවන් ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. ඒක කම්ප්ලීට් කරාම ඒක මේ today's focus section එකෙන් අයින් වෙලා යනවා. හරිද? ඒක මේ section එකෙන් අයින් වෙලා යනවා. හොඳයි. ඊට පස්සේ අපි යමු. අපි මේ ටැබ් තුන නම් කතා කරා. ඊට පස්සේ යන් අපි stats and leaderboard. මෙතන පෙන්නන්නේ මේ වෙද්දි ටාස්ක් කීයක් දාලා තියෙනවද? ඔයා ටාස්ක් වලින් කොච්චරක් කරලා තියෙනවද වගේ දේවල් තමයි මෙතන පෙන්නන්නේ. මෙතන leaderboard එක නම් අපි තාම ඇක්ටිව් කරලා නැහැ. බලමු අපිත් එක්ක සැලකිය යුතු පිරිසක් ඉන්නවා නම් අපි leaderboard එක ඇක්ටිව් කරන්න. ඊට පස්සේ එතන dashboard එකකුත් තියෙනවා. dashboard එකෙත් මෙතන තියෙනවා today's focus එක අතන තිබ්බ එකම තමයි. ඒක මෙතනක් තියෙනවා. ආයේ monthly schedule එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මාසේ පුරාවටම කරන්න තියෙන වැඩ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මට දැනගන්න ඕනේ අද දවසේ බලා ගන්න ඕගනික් ටික ආයෙ බැලවෙන දවස් ටික මාසේ පුරාම. ඒ කියන්නේ එහෙම වුණෙත් නැහැ. මේ මාසේ පුරාම මොනවද කරලා ඉවර කරන්නේ? ඒක දැනගන්න ඕන නම් ඔයාට මේකේ පල්ලෙහාට බලන්න යන්න පුළුවන්. ඒක ඔයාට බලාගත්තා කි මේ මාසේ පුරාම අපි ෂෙඩියුල් කරලා තියෙන වැඩ මොනවද කියලා. මෙතන ගොඩක් ඒවා අපි තාම දාලා නැහැ. අපි එක සතියකට තමයි මේක ෂෙඩියුල් කරේ තාම. අපි ඇඩ් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාසේ පුරා මේ මාස ඉවර වෙද්දී ඔයා මොනවද කරලා ඉවර වෙන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ මෙතන තියෙනවා previous work history එකක්. ඒ කියන්නේ ඔයා එක එක දවස්වල කරපු වැඩ subject wise කඩලා මෙතන ඔයාලට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා මේ දක්වා chemistry වල මෙන්න මේ කොටස් ටික ආවරණය කරගෙන ඉන්නේ. මේ දක්වා physics වල මේ කොටස් ටික ආවරණය කරගෙන ඉන්නේ කියලා ඔයාලට මෙතන පෙන්නනවා. ඒක විභාගෙ ලං වෙද්දීම ලොකු උදව්වක් වෙයි. මොකද අර මොකුත් මතක නැහැ වගේ අපිට දැනෙන්න ගන්නවානේ.
ඒ වෙලාවට ඔයාලට මේ work history දැක්කම ඉතින් නෑ එහෙම නෑ මම වැඩ කරලා තියෙනවා නිකන්. අවංකව වැඩ කරා නම් ඔයාලට ඒක තේරෙයි. හොඳයි. ඊට පස්සේ මම හිතන්නේ කියන්න ඕන ඔක්කොම ටික කිව්වා. ඔව් එච්චරයි. එහෙනම් හොඳට වැඩ කරගන්න. අපි මේකට තව ෆීචර්ස් ඇඩ් කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අපේ බොට් හරහා අහන්න. එහෙනම් හැමෝම අපේ වෙබ් ඇප් එක හොඳට පාවිච්චි කරන්න, හොඳට ඉගෙන ගන්න. තෙරුවන් සරණයි.